මේ මනුස්ස මනසේ තියෙන ස්වභාවයක් තමයි මේ මනුස්ස මනස හරිම කම්මැලි. ඉතින් මේ කම්මැලිකමත් එක්ක මෙයා හිතන්න පරිකල්පනය කරන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා එයා කවුරු හරි කියන දෙයක් හරි ඉක්මනට ඇත්තක් කියලා විශ්වාස කරලා එතනින් එහාට කල්පනා කරලා ඒක විමර්ශනය කරලා ඒකේ තියෙන නීම ස්වභාවය කල්පනා කරන්න හොයන්න බලන්න හරි කම්මැලි. ඉතින් ඒකත් එක්ක වෙන දේ තමයි කවුරු හරි ස්වාමීත්වයේ තියාගෙන එතකොට යම් දෙයකට ඔහු දෙන පිළිතුර ඔහු දෙන ඒ වචනය ඒක ඇත්තක් කියලා විශ්වාස කරන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ වෙනකන් ඔබ විශ්වාස කරන සියලුම විශ්වාස පද්ධති නිර්මාණය වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් ඒකත් එක්ක වෙන දේ තමයි අපි මේ දේවල් ඇත්ත කියන්නේ ඒ තියෙන නියම ස්වභාවය අපිට හැම වෙලාවෙම වසන් වෙලා යනවා. ඉතින් අර කවුරු හරි කියන දේවල් ගොඩක් තමයි අපි ඒක ඇත්ත කියලා විශ්වාස කරගෙන යන්නේ. ඉතින් ඊට වඩා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ කියන දේ ඇත්තක්ද? එතකොට ඒක බොරුවක්ද? ඒක පරිකල්පනය කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම තුලනාත්මකව ඒ දිහා බලන්න පුළුවන් විමර්ශනශීලී හැකියාවක් අපි සතු වෙලා තියෙන්න ඕනේ.